හායි ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලා ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ වෙසක් දවස වෙනුවෙන් අපි කොහොමද සැරසුනේ කියලා. දවස් දෙකක වීඩියෝස් එකතු කරලා තමයි අපි මේ vlog එක ඔයාලට අරන් එන්නේ. අපි වෙසක් කූඩු හැදුවේ කොහොමද? වෙසක් වෙනුවෙන් අපි සැරසිලි කරේ කොහොමද? අපි ඇවිද්ද දැන් මොනවද? මේ ඔක්කොම විස්තර මේ වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් වෙනවා. මං අම්පාර ජෙනරල් හොස්පිටල් එකේ නර්සිං ඔෆිසර් කෙනෙක්. ඉතින් මට ඇත්තටම නිවාඩු නෑනේ. ඒ නිසා මගේ ඩේස් ඔෆ් වීක් එක මේ වෙසක් සතියේ දාගත්තේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා මේ වෙසක් කූඩු හදන්න ඕනිම කියලා හිතන හින්දා. හස්බන්ඩ්ටයි මටයි දෙන්නටම අද නිවාඩු. ඉතින් අපි දෙන්න මේ උදේම ලෑස්ති වුණේ කූඩු ටික හදලා ඉවර කරන්න. මුලින්ම අපි ප්ලෑන් කරේ කූඩු 3ක් හදනවා කියලා. ඒත් අපි බලමු අන්තිමට අපි කූඩු කීයක් හදයිද කියලා. අපි වෙසක් කූඩු වලට තීම් කලයක විදිහට නිල් පාට ගන්න හිතුවා. මොකද හස්බන්ඩ් නිල් පාටින් කූඩු හදන්න ආස වුණා. මමත් ඒ පාට කැමතියි. ඉතින් දෙන්නත් එක්ක කතා කරලා ඒ පාටින් කූඩු ටික හදමු කියලා ඩිසයිඩ් කරා. වෙසක් කූඩුවේ ලයින්ස් වලට මල් අලවලා තියෙන වීඩියෝස් අපි ගොඩක් දැක්කා. ඉතින් අපි දෙන්නත් හිතුවා ඒ වගේ වෙනස් විදිහේ තීම් එකකට මේ අපේ එක කූඩුවක් හරි හදමු කියලා. අපිට ටයිම් තිබ්බේ නෑ. ඒත් අපි උඩරිම try කරා ලස්සන කූඩුවක් හදන්න. උදේ නැගිට්ට ගමම තමයි අපි දෙන කූඩු හදන්න ගත්තේ. ඉතින් එයාට උදේම මඤ්ඤොක්කයි පොළොයි ලුණු මිරිසුයි කන්න ආසයි කිව්වා. ඒකත් හදලා දීලා දෙන්නත් එක්කම කාලා ආයි අපි කරේ වෙසක් කූඩු හදන්න පටන් ගත්ත එක. මින්ට් පෙපර් මික්ස් කරපු ෆැෂන් ජූස් එකක් බීලා ෆ්‍රෙෂ් වෙලා අපි ආයිත් වෙසක් කූඩු හදන වැඩේ පටන් ගන්න හදන්නේ. මම ගොඩක්ම ආස වුණේ වෙසක් කූඩු වල රැලි කපන වැඩේට. හැබැයි මේ රැලි එකින් එකට මෙහෙම කපන එකට නම් ගොඩක් වෙලා යනවා. ඉතින් අපේ කූඩු තුනම මේ විදිහට හදන්න අමාරු හින්දා අපි එක කූඩුවක් විතරක් මේ රැලි දාලා හැදුවා. ලස්සනයි නේද? මුලින්ම වෙසක් කූඩු 3ක් හදනවා කියලා නම් ප්ලෑන් කරේ. ඒත් අපේ තුනේ වැඩ ඉවර වුණා. අපි තවත් එකක් හදන්න ඒ හින්දා හිතුවා. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්නගේ මහන්සියේ ෆයිනල් රිසල්ට් එක. ජීවිතේ සමහර මේ වගේ දේවල් ආදරේ මොහ ගොඩක් වැඩි කරනවා කියලා හිතනවා. අපි මුලින්ම ප්ලෑන් කරපු කූඩු 3 ඉවර වුණාට 4 වෙනි එක තාමත් හස්බන්ඩ් හදනවා. අද දවසේ කූඩු හදන වැඩේ ඉවර කරලා බල්බ් එහෙම දාන ඒවා පොය දවසේ උදේම කරනවා කියලා තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. ඔන්න දැන් තමයි අපි දෙන්නගේ කූඩු 4ම සම්පූර්ණයෙන්ම හදලා ඉවර වුණේ. අද දවසේ ප්ලෑන් කරපු වැඩ ටික නම් ඉවර වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස අපේ ගෙවුනේ. අද වෙසක් පොය දවස. අම්මා උදේම සිල් ගන්න යන්න කලින් කිරිබත් හදලා තිබ්බා. ඉතින් ඒවා බුද්ධ පූජාවට පූජා කරලා මෙන්න මේ විදිහට අද දවස අපි පටන් ගන්නවා. අද දවසෙත් අපි ගොඩාක් ප්ලෑන් තියාගෙන ඉන්නේ. ඉතින් උදේම අපි බල්බ් ටික දාලා ඒ ටික රෙඩි කරලා තිබ්බම හවසට අපිට ලේසිනේ. ඒ නිසා දෙන්නත් එක්ක එකතු වෙලා ඉක්මනට බල්බ් ටික දාගත්තා. මේ දවස් ටිකේම හවසට වැස්ස නිසා කූඩු ටික එල්ලන්න ගියේ නැහැ. ඉතින් අපි බල්බ් ටික විතරක් සෙට් කරලා හවසට කූඩු ටික එල්ලන්න ප්ලෑන් කරා.
දවසම ගෙදරට වෙලා ඉඳලා කම්මැලි. ඉතින් අපි දෙන්නත් එක්ක පොඩ්ඩක් එළියට ගියා. ගාල්ල පැත්තට ගියා. එතන යන ගමන් අපිට ගොඩක් දන්සල් හම්බුණා. මං හිතන්නේ අවුරුදු ගානකින් තමයි මම මෙච්චර දන්සල් ගොඩකට ගියේ. අපි ගියපු ගොඩක් තැන්වල ලොකු පෝලිම් තිබ්බේ නැහැ. ලොකු පෝලිම් තිබ්බ තැනුත් තිබ්බා. හැබැයි ඒ තැන්වල නම් අපි නැවතුනේ නැහැ. මේ ඉවතරේ මේ ඔව් මේ කෝපටි ගන්න දෙන්නේ මේකට මෙතන ඉන්න. ඉතින් දන්සල් වලට ගිහින් අපි ඉක්මනටම ගෙදර ආවා. මොකද අපිට හවස් වෙන්න කලින් අපේ කූඩු ටික එල්ලන්න තියෙනවනේ. ඉතින් අපේ වැඩ ටික නම් දැන් ඉවරයි. දැන් පොඩ්ඩක් අඳුර වැටෙනකන් ඉන්න ඕන. බල්බ්ස් දාලා මේ වගේ ලස්සන බලන්න. අපි දෙන්නට රැට පන්සල් යන්න ඕන. ඊට කලින් ගෙනාපු බකට් ටිකත් පත්තු කරලා අපි ලස්සනට හදපු වෙසක් කූඩු ටිකේ ෆොටෝස් ටිකකුත් අරගෙන ඉන්න ඕනි කියලා හිතුණා. දෙන්නත් එක්ක එකතු වෙලා මේ වගේ කූඩු හදලා ඒ වගේ ලස්සන දෙන්නත් එක්කම එකතු වෙලා විඳිද්දි මාරම සතුටක් දැනෙන්නේ. දැනටමත් රෑ වෙලා වැඩි. දැන් පන්සල් යන්න ඕනි. අපේ ගමනට චූටි පුතෙකුත් එකතු වුණා. ඒ යන ගමනත් අපිට දන්සල් දෙක තුනක් හම්බුණා. අපි ගාල්ලටත් පොඩ්ඩක් එහාට යනවා. කජ්ජුවත්ත පන්සලට තමයි යන්න හදන්නේ. පන්සලේදී නම් වීඩියෝස් එහෙම මොකුත් අපිට කැප්චර් කරගන්න බැරි වුණා.
අපි පන්සල් ගිහින් ගෙදර එන ගමනොත් අපිට දන්සල් ගොඩක් හම්බුණා. අපි ඒ වගේත් ගියා. අපි එන ගමන් මග දිගට තිබ්බ වෙසක් කූඩු සැරසිලි ඒ දේවල් ඔක්කොම බලාගෙන ආවා. ගෝල් පෝට් එකේ ලස්සන පේනවා නේද? දැන් අපි මේ යන්නේ සමනල ග්‍රවුන්ඩ් එකේ තිබ්බ තොරණ බලන්න. අපි මෙතනට එනකොටත් රෑ 10 පහ වෙලා තිබ්බේ. ඒත් සෙනගෙනම් අඩුවක් නෑ. පුදුම විදිහට සෙනග හිටියා. ඉතින් පොයේ දවසත් මෙන්න මේ විදිහට ඉවර වුණා. ඉතින් මේ දවස් දෙකත් අපි දෙන්නගේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි මතක ගොඩක් හදපු දවස් දෙකක්. අපේ බ්ලොග් එකත් එක්ක දිගටම රැඳිලා හිටියට ඔයාලා හැමෝටම thank you. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.